मास्टर මම ඔළුව දීගෙන එන්න මාස්ටර් කියන්න එපා. ඔළුව දීගෙන ඔබ ඔළුවම දීගෙන වරෙන් ඈ. පිස්සුරන් ගෙලින්න බමල්ලි ගහන්න ලැස්තෙන්න බමල්ලි ඈ. මම ළඟට ඒකනේ දැම්මේ කමන්න. හරිද? මල්ලි මාස්ටර් චූපාරක් දාන්න ගියා හෙල්මට් එක මල්ලි දාන්න හෙල්මට් දාලා ගියා දාන්න එපා. ඔබගේ ෂේප් එක ඔළුව දීගෙන වරේ මේ මැච් එක ගහ ගන්නවා. ඊට පස්සේ ඔබ ටීම් කෝඩ් එකට ඵලයක්. පල්ලෙන්න නම් එපා. මම ඇවිල්ලා එහෙම ගහපන් ඈ. අන්න ඔබට කතාවක් හදනවා මම දන්නේ යා. බොරුවට කියේ බෑ. එහෙම නෑ විසිව මරාගෙන කන. කොසාවිල්ලා ඉන්නේ. බඩු හරිනම් දාන්න. බඩු හරිනම් දාන්නද? ඔව් ඉන්න. විසියෙන්න කොයා. හවුද? විසියට කියලා ගහ ගන්නවා වගේ. විසිව මරාගෙන කනවා වන්දි. මේක ඔබ ඔප්ටිමයිස් කරනවා නේද? බලන්න නැද්ද බාබට? ඔප්ටිමයිස්. thank you. Thank you bro. thank you. අපේ ගිල්ලේ ලීඩ් ඔප්ටිමයිස් වැඩි බං. එහෙම දේ දාලා තියෙනවා යසයි. මේ පාස් දාන්නද? දාපන් ඔබ දාන්න ගම් බලන් ඉන්නේ මම. හරි. ඔප්ටිමයිස් කරනවා දැන් මතක් වුණා. ඔප්ටිමයිස් කරනවාද කියලා ඌ දන්නේ නැහැ ඔප්ටිමයිස් කරනවලු. ESP line ඕක ස්ක්‍රීන් එක. ඉන්න වොයිස් ඔයාලා ලයිව් එක බලන්න. බලමු විශී ගැහුවොත් අපි මොකද වෙන්නේ කියලා. විශී කයිත් දන්නේ නැහැ කියලා ගිහිල්ලා. විශී කියන්නේ බොයි සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති කස්ටම් වල සහ ලයිව් වල හොඳට ප්ලේ කරන කොල්ලෙක් වරදක් කියන්නේ නැහැ හැක් කියන්නේ නැහැ MS වයිද කොහෙද ගහන්නේ එමුලේටර් එක ලයිව් දාගෙන ගහන්නේ ලෝ PC එකකින් ගහන්නේ ලයිව් එකක් දාගෙන හැබැයි ප්ලේයින් අදින්නම් මචං පට්ටටම මේ සාධාරණව මේ හොඳ ඇකියුරසි එකක් තියෙන ප්ලේ කෙනෙක් මචං මේ ගේම් එකේ මම ලයිව් පටන් ගන්න කාලේ ඉඳලා ඉන්න කොල්ලෙක් විශී කියා කියපු එකම ගැහුවා හැබැයි යා කනවතෝ මරාගෙන කනවා කියපු එකම ගහලා තියෙන්නේ ෂොට් එක සාස්ලු අනේ මේ බං එහෙනම් ඔබ ගහපන්කෝ ඇවිල්ලා එක්ෙක්ට ඔලුවකට ගහ ගන්න බෑ උපැන ඔබ ගහපන් එහෙනම් First blood. කොහොමද 360 හරවිලා දුන්නේ කොහොමද කොල්ලා? Double kill. අනන් සොත්ති මම ලයිව් නැද්ද දැක්කේ නෑනේ. welcome. අතාෂා නබන හෙන්න පෝස්ට් හොඳේ. thank you bro. මහී නැද්ද? මහී නෑ මන් දන්නේ. මහී ආවේ නෑනේ ලයිව් එකට. මහී ඔබ කොහෙද මහී? දැන් නැද්ද කියන්නේ? මහී සංගවිලා ගිහිල්ලා බොයිස්.
අඩු නිර්වාන් මහි වරන් ගිහින් දන්නෙත් නෑ කැනඩා වලට. Ashen, thank you, bossa. Cinematic. Thank you. What is cinematic then? Uncinematic? ඔයා මන් දැක්ක බ්‍රද ඔයාත් දන්නේ ලයිව් ඉන්නව දැක්ක දවසක් මම ඔයා වෙන්නේ නැති ඒ දවසක ගේමින් ලයිව් නෙමෙයි නෝමල් නිකන් කැම් ලයිව් එකක් ඔයාද මට නම මතක නැහැ සිනමැටික් සීන් එකක් තිබ්බා ජපන් දෙන්නේ බ්‍රෝ ඕකේ විසි හැබැයි මෙහෙමයි විසි මං හිතේ බින්දුවට හත දීලා ගහයි කියලා හරිද එකක් ගියා විසිගේ ප්ලේයින් මේ වගේ තමයි මචං හැබැයි විසි වාට පුළුවන් නම් ලයිව් එක බලන් කරලා ලයිව් එකට ගිහිල්ලා කියන්න මාස්ටර් දෙනවා කියලා චැලෙන්ජ් එක බින්දුවට 7 සෝරි එකට 7 ගහන්න කියලා හරිද නැත්තම් ඉතින් මේ ගහලා වැඩක් නැහැ නේ එකට 7 ගහන්න කියලා චැලෙන්ජ් එකක් දුන්නා කියලා කියන්න විසිගේ ලයිව් එකට ගිහිල්ලා මාස්ටර් කිව්වා කියලා එකට 7 එහෙම ගහුවොත් තමයි විසි සුපිරි වැඩක් කියලා පිළිගන්නේ නැත්තම් වැඩක් කියලා අපි පිළිගන්නේ ඔරියලු හරි බ්‍රදර් මං එහෙනම් ඔයාව තව දකින්න නැත්තේ කොහොමද කොරියන් ජීවිතේ කොරියන් දෝනිලා ලස්සනයිද ඉතින් 안녕하세요 මොකද වෙන්නේ බෝඩරේ බොසා රැට උයන ගමන් ඉන්නේ බත් කටක් කනවද First blood. සචින් TDM demon ගැහුවම අප්පට විසි චැලෙන්ජ් එක ඉතින් කෙලින්ම ඉවරනේ ඩීල් ක්ලෝස් ඔව් හැබැයි මේ අර කියුට් ලස්සන ඉන්න කොරියන් කෙල්ල හොඳයි හැබැයි ජප්පිව මචං සුංග ගත්ත හැක්ක මිටිනා වගේ ඉන්නේ ගොත් අර මේ චැසිය සුපිරි බොඩියයි චැසියයි සුපිරි කොරියන් නේ වගේ පොඩක් චැසියයි බොඩියයි මේ හරි ලස්සනයි very good හරිද කප්පෝ කැතයි මේකප් නැතුවලු ඇත්ත උන් කනටට වියදම් කරනවා කො මේකප් වලට ඉතින් අපි මම වලට කතාවක් කියන්නම් අහන්න මැච් එක බලන ගමන් මේ මම මේ vlog එකක් දාලාදී ෆුජි බලන්න ෆුජි කන්න බලන්න කියප එකට ජප්පියෝ දෙන්නෙක් එක්කගෙන ගියේ හරිද අපේ යාළුවෝ එමණික එක්කගෙන ගියේ කියන නිකන් මේ යාළුවෝ දෙන්නෙක් කරන්නේ එක්කගෙන ගියේ අලත් එක ගියේ උන් දෙන්න උදේ 6ට පිටත් වෙන්න තිබ්බේ අපිට දෙවනි දවසේ විසිගාපා උදේ 6ට පිටත් වෙන්න තිබ්බ එකට දෙන්න පාන්දර 4:00 නැගිටලා තමයි මේකප් එක දාන්න ගත්තේ ඒත් 6යි කාලෙට වගේ තමයි උන් ආහනට නැංගියලු දැන් 4:00 ඉඳලා 6 වෙනකම් මේකප් එක දානවා කියන්නේ ජප්පියෝ ඒක සාමාන්‍යයෙන් සමස්තයෙන් 90ක් 80ක්ම ඔය වෙලාව යනවා උනේ උන්ගේ සුදට මචං මේකප් ඕනෙත් නැහැ. ඒ තුලනෝනේ බං පොටි අදිනවා වගේ. ඇත්ත. ලියෝ. Aki, thank you. Welcome. Aki roses 66ක්. එක 72ක්. Your roses 10ක්. Arigato boys. විසි මදි මදි ගැම්ම මදි විසි ස්ලෝ යන්නේ උන්ට කෙලගෙන යයි කියලා අන්න ඔය වගේ ගහනපම් බං එකක් කනවා එකක් ගහනවා ටිකක් කනවා දොර වහනවා වගේ සීන් එකක් තියෙනවා විසි ඔන්න පැනල් එක ස්කෝප් වෙනවා අඩෝ සිරාට එළකිරි මොසා
පුළුවන් සඳුවගේ චැලෙන්ජ් එක බෑ කිව්වා. හරි කිව්වේ. ඉමාස් මේක ගන්න ඕනේ. යුනිවර්ස් එකක් හරි මොකද වන්ටේ අය ලයින් කෙනෙක් හරි මේක ගන්න ඕනේ. ඉමාස් අනාගතේ අඳුරු කරගෙන හරි ගමන්න ඉමාස් මේක ගහන්න ඕනේ. නයිස් විසි මේ උරතල් බෑ විසිය කිව්වා ඔන්න. විසිට මේක කියන්නේ මාස්ටර් පයරලා ඉන්නේ කියලා මේ ලදක් වගේ ගහනවා කියලා. අනාගතයේ අදයි ඩයලොග් ඔන් টොප් ලු. ඔයාගේ සිටිය එක මොකද්ද? ඕසකා කොල්ලෝ ඕසකා. ඔසාකා කියලා කියන කට්ටිය ඉන්නවා. හැබැයි ඕසකා තමයි හරි නම. ඔසාකා කියලා කියනවා අඩුයි. ඕසකා. ඉසි ස්ලෝලු. ඔය කියන්නේ මෙහෙමයි පොර ඩාඩි ගහන්න එපා. එහෙමයි PC ගේ PC එකේ හැටියට ඉතින් මේ ගන්න තමයි. රියල් ප්ලේයින් මෙහෙම තමයි ඉතින්. අප ෂොට් එකම ගහනවා නම් ඉතින් වදිනවා නම් ඉතින් ගහයි වගේ පැය දෙකම. PC ගේ පැය දෙකක් විතර මැච් එකක් බලන්න පුළුවන් මේ වගේ. කුරුකු කැල්ලක් කනවාද? ෆිල්ම් එකක් බලනවා වගේ බලන්න තියෙන්නේ. අපිට බෝරින් වෙයි මන් දන්නේ. PC ගහපන් ගොල්ලෝ අඩු වෙනවා. ගොල්ලෝට බෝරින් වෙනවා. මෝ ඉතුරු බයිට් ඒ බලනකොට ඉතින් ස්පයිසි ගතිය ඉතුරු බයිට් බං ඉතින් First blood. Double kill. અને એવું બી બાર ના મારું. Triple kill. Iti. Tulen berune. बनी हुआ म्यूट करना कौन लोगों के हम आगे बनी असी अब बहु कोका कोला के मेरे प्रमोशन करने निकलू ना कोका कोला बनने पा थैंक यू ब्रदर क्या थैंक यू कमीशा Yo, bosa rosa sekasi hataliyak. Okay, thank you. I win me. Oh. Oh, wala kiyada danne? First blood. Double kill. Oh, muna din teams. එදා වගේ බෑ කේස් එක දැක්කනේ මට බැනුම් අහන්න ඊට පස්සේ ඒ එදාට ටීම් ටික මොකක් බැලුවේ නැද්ද කකුසගේ දයිව එකේ ඒ ටීම් එක දන්නේ නැහැ ඉන්නේ මට ෆොටෝ එක දාන්න අර නම්බර මෙසේජ් එකක් දාන්න Triple kill. මහිට එන ගහනවලුද
බලන්න මට දාන්න. හැබැයි හොඳ ටීම් ටිකක් විතරයි ඉන්නම් මම කරන්නේ නැත්තම් කරන්නේ. boys මහිට ලයිව් වෙන විදියක් නෑද මහිට හෙන ගහනවලු. මේ හින්දා ලයිව් නැති වෙයි අද. විසි එක කෑවද? අපෝ විසි ඉක්මනට ඉවර කරේ බං. ඉන්න එකක්වත් මම නම් දන්නේ නැහැ. මම නම් ටීම් දන්නේ නැහැ. දැන් 8යිනේ වෙලා දැනටම. මම මැච් එකක් ඉන්නේ. ඒ කියන්නේ වෙලාද? ඉතින් විනාඩි 7යිනේ තියෙන්නේ. අයි පහ වෙද්දි මං එන්න බැරිනොත් දුක තමයි ඈ. ये मैच किया तेरा हाँ इधर अरे boys අර මේ සුගුරුගේ ටූර්නමන්ට් එක කරන්න විදිහක් නෑලු මහීට හෙන ගහනවලු හරිද මහීට හෙන ගහන හින්දා මේ මහී PC එකත් ඔෆ් කරලා ඔක්කොම ඔෆ් කරලා මහීට බැරි වෙලා හරි හෙනයක් ඇදුනොත් අවුල්නේ බා මෙන්න මේ ටීම්ස් ටික තමයි ඉන්නේ. Born to Love, B2L, Last Hope, MRX, Blood Moon, BMX, INC. මේක මොකක්ද මන් දන්නේ. ඉන්න මැච් එක බලන්න. මූ ගහනවා මෙන්නලු. මූ ගහනවා මූ තිරසනෙත් මම උඹලට කිව්වනේ. මං අර පොඩ්ඩක් වචනේ දාලා මූ ෆෝම් කරන්න ඕනේ. මාස්ටර් අයියා කිව්වහම නගින මට්ටමට. එතකන් උඹලට වදින්නේ නැහැ. මම වදිනවා දැක්කද? මටනම් ඊසි හැබැයිලු බොයිස් අපි ටූර්නමන්ට් එක බලමුද මැච් එකක් දෙකක් වගේ අපිට ස්පෙක් කියා ගන්න පුළුවන් වෙයි මොකද කියන්නේ කට්ටිය මැච් එක බලනවද ටූර්නමන්ට් එක බලනවද ලයිව් එක කියන්න බලන්න YT TikTok අහි නෑලුනේ මහිට හෙන ගහනවලු මටනම් ඊසි හැබැයි සින්ඩා වැඩද බං උඹ වැඩි පැත්ත මොකද කියන්නේ මේක බලලා එක බලමුද TikTok කට්ටිය ඕකේ අයි හඩ්ලා ඉන්නවද අයි හඩ්ලා ඉන්නවද දන්නේ ඉතියොත් අපි බැක් කළා එමු උගුරු ප්ලේ කරනවද ඕකේ විසි මං කිව්වනේ විසි ගහනවා කියලා ආ විසි ගහනවා කියන එකට මම මොකක්ද දන්නවද කියන්න හේතුව විසි කරන්නේ ස්පා එකක් හින්දා. ඒක කොච්චර ගහලා එක්ස්පීරියන්ස් එකක් ඇද්ද? විසි. ඔබ කෑවද සයිලන්ට් කෝල් එක? මේ ආපා උඹලා බොරු මානසික ගන්න එපා. සයිලන්ට් ඔබ කෑවේ නෑනේ මා විසි බෑ. බෑ ගහන්න බෑ. බැලුවොත් මාස්ටර් පැනල් කියනවා. අට්ට හුඩු අම්බට හුඩු ඒක කොහමද ඒ විසි? ඔබට ගැහුව නැත්නම් උඹට පැනල් කියයි කියලාලු බා. එන්නද කොල්ල. එන්නත් ඇයි. කියන්න බෑ ඔය පැනල් ගන්නෑ. විසි කියන්නේ බඩුවක් නෑ. විසි කියන්නේ බඩුවන්ගේ බඩුවල බඩුවක්. ඉතින් සුපිරි උඹ කොහොමද ගහනවා කියන්න දන්නේ හින්දාදී මම වැඩි කෑ ගැහුවේ නෑ. අවුලක් නෑනේ. අවුලද? මොකද්ද? මං ඔබ එකට හත ගහයි කියලා බා. ඔබ ගහනවා කියන්න දන්නේ හින්දා ඉතින් මං අර වැඩි බුදුවෙන් බැලුවේ නෑ. ඔබ ගහනවා කියන්න දන්නේ හින්දා මම පොඩ්ඩක් අර මේ මගේ ජීවිත කතාවක් ගැන හිටියේ. උලන් නෑනේ. උලන් නෑ. කතා. එල. මොකද? යනවා දැන්
ටූර්නමන්ට් එකක් බලන්න යනවා ඉක්මනට කැපෙන්නද ඒලකිරි ජය ඒකේ ජය වේවා හරි පරිස්සමෙන් හරි